ඇත්තටම සීගිරි හැදුවේ කවුද? අපි බලමු සීගිරි නිර්මාණය කොහොමද කරේ? කවුද කරේ? මේකට හේතු වෙච්ච සිදුවීම් මොනවද? සීගිරිය හදන්න ප්‍රධාන හේතු මොනවද කියලා අපි බලමු. ඇතරම ඔගොල්ලෝ හිතන්නේ නැතුව ඇති මේ වගේ කතාවක් මම කියයි කියලා. ධාතුසේන රජුරන්ට හිටියා නංගිලා දෙන්නෙක්. එක නංගි කෙනෙක් ධාතුසේන රජුරන්ගේ සෙනවියා ප්‍රධාන සෙනවියා සේනාධිපති මිගාර සමග ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තා. තවත් නංගි කෙනෙක් හිටියා. එයා ධාතුසේන රජුරන්ගේ හිටපු ප්‍රාදේශීය පාලකයෙක් වෙන්න පුළුවන්. හරියට සඳහන් නැහැ. එයත් එක්ක සම්බන්ධතාව පවත්වාගෙන ගියා. හැබැයි රජුරෝ මේ සම්බන්ධතා දෙකටම අකමැති වුණා. ඒකෙදි මිගාර සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන ආපු ඒ ධාතුසේන රජුගේ නැගණිය ඇස් අන්ධ කරගත්තා. ඒක නිසා මිගාරට ඇයව විවාහ කළ දෙන්න රජු තීරණය කළා. මිගාර විවාහ කරගත්තාම එතන පොඩි ගැටලුවක් ඇති වුණා. මොකද අද කාලෙත් මේ ගැටලුව විවාහ වුණාම පවතිනවා. මොකද්ද මේ ගැටලුව? නැන්දම්මයි ලේලිගේ ගැටලුව. මේ නැන්දම්මා නැත්නම් මිගාරගේ අම්මා විශේෂයෙන්ම අර ධාතුසේන රජුගේ නැගණියට වෙනස්කම් කරන්න පටන් ගත්තා. ඒ වෙනස්කම් කරන්න පටන් ගත්තාම මොකක්ද ධාතුසේන රජු කරේ? මේ බව ආරංචි වුණාම ධාතුසේන රජු කරේ මිගාරගේ අම්මව ගිනිමෙලයක් ගහලා සේවකයන්ට කිව්වා උස්සලා දාන්න. පුච්චලා මැරුවා. තමන්ගේ අම්මා මැරුවාම ඕන පුතෙකුට ඉන්න බෑ. ඒක තමයි ඇත්තම කතාව. මිගාර ඊට පස්සේ ගත්ත තීරණය කුමක්ද? අපි ඒ තීරණය හරියටම කියන්නම්. මොකද්ද ගත්ත තීරණය? ධාතුසේන රජුන්ට විරුද්ධව කටයුතු කරා. මොකද ධාතුසේන රජු වැව් හදනකොට යම් කිසි ස්ථානයක් සංවර්ධනය කරනකොට මිගාර යවුවා කටකතාව. මොකද්ද මේ කටකතාව? ධාතුසේන රජු නිදන් හොරකම් නැත්නම් නිදන් ගන්නව කියලා. නිදාන හොරකම් කරනවා කියලා. මේ කටකතාව යවුවෙන් පස්සේ සමහර මිනිස්සු වර්තමානෙත් ඉන්නව නේද? සමහර මිනිස්සු මේ ඇත්ත කියලා ධාතුසේන රජුන්ට විරුද්ධව කටයුතු කරන්න පටන් ගත්තා. ඒ අතින් ධාතුසේන රජුගේ දෙවන බිසවගේ පුතා කාශ්‍යපටත් මිගාර කිව්ව ගිහිල්ලා ඔයාගේ තාත්තා ගාව නිදන් තියනවා. ගිහිල්ලා ඉල්ලන්න කියලා. මොකද ඊළඟට රජකම හිමි වෙන්නේ මුගලන් කුමාරයට. හැබැයි ඔහුට රජකම හිමි වුණාම ඔබට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ගිහින් ඉල්ලන්න නිදාන කියලා. කීප දවසක්ම ඉල්ලුවා. ගිහිල්ලා කාශ්‍යප නිදානය දෙන්න මට. ඔබ නිදානයක් හංගල තියනවා පියාණනි කියලා. හැබැයි ධාතුසේන රජු එවැනි නිදන් හංගන් හිටියේ නැහැ. කලා වැවට ගිහිල්ලා ඔගොල්ලෝ දන්න කතාවක් දියදෝතක් අරගෙන කිව්වා පුතුනි මේක තමයි මගේ නිදානය කියලා.
අවසානයේ කාශ්‍යප රජුට කේන්ති ගියා. දාසයන් රජුව මරලා දැම්මා. මරලා දාලා කලාවැවි මැටි ගැහුවා කියලා කියන්නේ බැම්මේ. එහෙම සඳහන් වෙන ස්ථාන කිහිපයක. ඊට පස්සේ මුගලන් ඉන්දියාවට ගියා. මුගලන් තම අනුරාධපුර රාජධානියේ හිටපු සියලු දෙනා භික්ෂුන් වහන්සේලා සාමාන්‍ය ජනතාව වගේම ප්‍රභූවරුන් රජුරට කැමැත්තක් දැක්ුවේ නැහැ. මොකද දාල්සෙන් රජු කියන්නේ විශේෂයෙන්ම ගත්තාම විහාර වගේම වැව් කරලා නේද වැව් විදි කරලා රටේ ජනතාව සුඛිත මුදිත කරන්න කටයුතු කරන රජ කෙනෙක්. එහෙම රජ කෙනෙක් මැරුවහම රජුගේ පුතා වුණත් කිසිම ආකාරයකින් කැමති නැහැ ජනතාව. අපි වුණත් එහෙමයි. අපි වුණත් එවැනි පාලකයෙක් මරලා හෝ එළෙව්වම අපි කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ කොටසෙන් මම කතා කරන්නම් සීගිරියට ගිහිල්ලා මොකද කරේ කියලා.